හායි යාළුවනේ කොහොමද ඉතින් ගොඩක් දෙනෙක් අපේ Facebook page එකට message කරලා අහලා තිබ්බා visa update එකක් මොකක් හරි තියෙනවද visit visa apply කරාම reject වෙනවද මොකක් හරි visit visa rejection වෙන කතාවක් තියෙනවද කියලා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන් අහපු නිසාම අපි ඒක පොඩ්ඩක් check කරලා බැලුවා. ඉතින් මේ news එක මේ දවස්වල එන්නේ travel agencies වලින්. ඉතින් ඒකත් හැම travel agency එකක්ම මේ ගැන දැනුවත් නැහැ. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕනේ මේක අද ඊයක තිබ්බ එකක් නෙමෙයි. ඉතින් අපි ඩුබායි දෙවෙනි පාරේ එද්දිත් අපි ආවේ ජනවාරි වල. ඉතින් එතකොටත් අපි travel agencies වලින් ඇහුවම ඒගොල්ලන් කිව්වා visa apply කරන්න පුළුවන් 50-50 chance එකක් තියෙන visa reject වෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් අපිට බය හිතෙන කතා කිව්වා. ඉතින් ඒ වුණාට අපි අපිට විශ්වාසවන්ත කෙනෙක්ගෙන් visa එක apply කරා. ඉතින් අපිට visa එක පැය 6ක් වගේ ඇතුළත හම්බුණා. කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් දැන් ආයේ travel agencies වලින් කියනවා visa restriction එකක් යනවා කියලා. ඉතින් ඒගොල්ලන් කියන්නේ මේක ඩුබායි visa වලට වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඊයේ මම ජත්‍රායක contact කරගෙන අහන්න බැලුවා. ඒගොල්ලන් මේ ගැන මොකක්ද කියන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට අපි ජත්‍රායක contact කරගත්තම call එක යන්නේ call center agent කෙනෙක්ට. ඉතින් මම එයාගෙන් මේ ගැන ඇහුවා ලංකාවේ අයට මොකක් හරි restriction එකක් තියෙනවද visa apply කරාම කියලා. ඉතින් එයා නම් මට කිව්වේ එහෙම restriction එකක් ගැන ඒගොල්ලන්ව දැනුවත් කරලා නැහැ. එකම දේ ඕගොල්ලන් documents ඔක්කොම හරියාකාරව apply කරනවා නම් අප්ලෝඩ් කරනවා නම් ඒ වගේම තමයි ඒ ඇප්ලයි කරන ඩොකියුමන්ට් හරි පැහැදිලිව එහෙම ඒගොල්ලන්ට ඒ කියන්නේ පිළිගන්න පුළුවන් මට්ටමක තියෙනවා නම් එහෙම visa reject වෙන්නේ නැහැ කියලා තමයි ඒගොල්ලන් කිව්වේ. ඉතින් මේ දවස්වල ඇහෙන නිවුස් එකක් තමයි මේ ඩුබායි visa පොඩ්ඩක් ඒ කියන්නේ ඩුබායි visa වලට restriction දාලා කියන එක. ඉතින් ඒ වගේම තමයි සාජා visa අබු ඩාබි visa ඒවට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා තමයි ඒ travel agencies කියන්නේ. ඉතින් තාමත් මේ නිවුස් එක කිසිම මෙහි තියෙන නිවුස් පේපර් එකකවත් වෙබ්සයිට් එකකවත් ඔෆිෂියල් ගවර්න්මන්ට් වෙබ්සයිට් වලවත් කිසිම තැනක තිබ්බේ නැහැ. ඉතින් කලින් අවස්ථාවලත් මේ වගේ නිවුස් අපි දැකලා තියෙනවා. හැබැයි ඒව ඔෆිෂියලි ගවර්න්මන්ට් සයිට් වල ඒ වගේම තමයි නිවුස් පේපර්ස් වල ගිහිල්ලා තියෙනවා. ඒක ලංකාවේ අයට නෙමෙයි වෙන නැෂනැලිටිස් ලට. ඒ කියන්නේ පාකිස්තාන අයට ඒ වගේම තමයි බංගලාදේශ අයට ඒ වගේ අයට රෙස්ට්‍රික්ෂන් කලින් වැටලා තිබ්බා. ඉතින් හොඳම දේ තමයි ඔයගලන් ළඟදී ඩුබායි විසිට් වීසා එකක් ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් පොඩ්ඩක් ඒක පරක්කු කරන්න. මොකද නැත්තම් ඔයගලන් වීසා එක ඇප්ලයි කරන්න යන ගාන අපරාධ යනවා. ඉතින් මොකද මේකේ සත්‍ය අසත්‍යතාවය අපි දන්නේ නැහැ. අනික මේ වගේ අවස්ථාවලදී ඒවයින් ප්‍රයෝජන ගන්න කට්ටියක් තියෙනවා.